හයි යාළුවනේ. අද අපි චිකන් වලින් රසම රස කෑමක් තමයි හදන්න හදන්නේ. මට වැඩි ඉතින් ඒ කෑම රසටම හදන්න පුළුවන් මගේ හස්බන්ඩ් තමයි. අපි ඒක එයාගෙන්ම අහලා බලමු. හොඳයි. හැමදාම එකම විදිහට චිකන් කනකොට එපා වෙනව නේද? මේ විදිහට හදලා බලන්නකෝ. අපි මේකට ගන්න නම් චිකන් බෙස්ට් එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක කපා ගන්න. කපාගත් බෙස්ට් එක මෙන්න මේ විදිහට චොප් කරගෙන ලුණු ගම්මිරිස් දෙයි දමා ටික වේලාවක් සීසන් වෙන්න තියමු. ඊට පස්සේ බිත්තර දෙකකට පාන් පිටි එක් කර වතුර හෝ කිරි ස්වල්පයක් දමා හොඳින් මෙන්න මේ විදිහට දිය කරගන්න. Food Royal Family YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න මතක ඇතුව bell icon එකත් click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට මේකට බිස්කට් කුඩු හෝ පාන් කුඩු ගන්නත් පුළුවන්. මම නම් මේකට මෙන්න මේ chips packet දෙක තමයි ගත්තේ. දැන් ෆෑන් එකට සාමාන්‍යයෙන් බැදගන්න පුළුවන් තරමට තෙල් ටිකක් දාගන්න. මෙන්න මේ විදිහට අපි සාදාගත් මිශ්‍රණය ගෙන සීසන් වෙන්න තිබූ චිකන් කොටස් එහි තවරා බිස්කට් කුඩු මත දවටා එය මදගින්දරේ බැදගන්න. හොඳයි දැන් හොඳින් බැදගත් චිකන් ටික මෙන්න මේ විදිහට කපා ගන්න. ඔන්න දැන් තමයි මේ චිකන් එකේ රසවත්ම කොටස තියෙන්නේ. අපිට දැන් ඕන කරනවා ලුණු සුදු ලුණු කොළ හෝ ලීස් කොළ. අමතක වුණානේ. අපිට මේකට මීකිරි හෝ යෝගට් එකක් ඕන කරනවා. හොඳයි දැන් ලුණු සුදු ලුණු ලීස් කොළ හෝ ලුණු කොළ මේ ආකාරයට කපා නැවතත් ෆෑන් එක ලිපේ තියා තෙල් ටිකක් දමා ගන්න. හොඳයි. දැන් එනම් ලුණු සුදු ලුණු එයට එකතු කර රන්වන් පාට වෙන තුරු බැද ගන්න. දැන් එයට ලුණු ගම්මිරිස් එකතු කරන්න. තව අපිට මේකට සොයා සෝස් ටිකකුත් ඕන වෙනවා. ඉතින් දැන් අපි ඒකට සොයා සෝස් එකතු කරගමු.
දැන් අපිට ඒකට යෝගට් එක එකතු කරගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට ඕන නම් මේකට මේ කිරි උනත් භාවිතා කරන්න පුළුවන්. ඔන්න ටික වෙලාවකින් පසු අපි අර බෙදලා කපාගත්තු චිකන් ටික දැන් මේකට එකතු කරගන්න. අපි දැන් මේකට චීස් ටිකක් එකතු කරගන්න තමයි හදන්නේ. ඔයාලට ඕනම චීස් වර්ගයක් මේකට භාවිතා කරන්න පුළුවන්. ටික වෙලාවකින් පසු අපි දැන් මේක අලංකාර කරගන්න උඩින් ලුණු කොළ ටික දමා ගමු. ඊට පස්සේ මේක පරිස්සමට කලවම් කරලා චීස් ටික පොඩ්ඩක් දිය වෙනකන් ලිප මත තබා ගන්න. ඊළඟට ටොමැටෝ සෝස් ටිකක් එකතු කරලා මේක තවත් රසවත් කරගන්න පුළුවන්. දැන් ඉතින් අපේ කෑම එක හදලා ඉවරයි. රස බලන්න තමයි තියෙන්නේ. ඔන්න යාළුවනේ ඔයාලටත් අපේ මේ කෑම එක මේ විදිහට හදලා රසයිද කියලා පල්ලෙයන් කමෙන්ට් කරගෙන යන්න. නැවතත් කියනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ ඔයාලට සුබ දවසක්.